ආදරයෙන් පිළිගන්නවා සිලෝන් ඊසි රෙසිපීස් අපේ YouTube channel එකට. පේනව නේද? ලස්සනට දුම් දාන උණුමුණු කොත්තුවක් තමයි මම මේ ප්ලේට් එකට බෙදාගන්නේ. ඉතින් ලස්සන වගේම තමයි මේක මාරම රසයි. පරාට 3කින් තමයි අපි මේ කොත්තුව හදලා තියෙන්නේ. ඉතින් අපි යමු ඉක්මනින්ම හදන විදිය බලන්න. මුලින්ම මම පෑන් එකක් ලිපට තියාගන්නවා. ඒක රත් වෙනකොට පොල් තෙල් මේස හඳක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට චූටියට කපාගත්ත ඉඟුරු ටිකක් එකතු කරගන්නවා. ඉඟුරු මුලින්ම එකතු කරගන්නේ ඉඟුරු සුවඳයි රසයි කොත්තුවට චුට්ටක් වැඩියෙන් දැනෙන්න හින්දා. ඒ ටික ටික රන්වන් පාට වෙනකොට චූටියට කපාගත්ත සුදුලුණු ටිකත් එකතු කරගන්නවා. මේ ටික රන්වන් පාට වෙනකොට පිළිවෙලින් කපාගත්ත ලුණු ටික, කැරට් ටික, නයි මිරිස් කරලක් එහෙම දාලා තප්පර 30ක් විතර හොඳින් කවලම් කරගමු. මේ ටික හොඳින් කවලම් කරගෙන ඊළඟට හීනියට කපාගත්ත ගෝව ටික, මාළු මිරිස් කරලා, කපාගත්ත තක්කලි ගෙඩි එකක් එකතු කරලා මේ ටිකත් හොඳට මිශ්‍ර කරගමු. මේ විදිහට එළවලු ටික හොඳට කවලම් කරගෙන විනාඩියක් විතර අපි ටෙම්පරාදු කරගන්නවා. දැන් අපි මේ මිශ්‍රණයට කහ කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් කුඩු තේ හැඳි 2මාරක් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. මෙතනදී ඔයාගේ රස අනුව ලුණු කුඩු එකතු කරගන්න. අපි මේ ටිකත් විනාඩියක් විතර ටෙම්පරාදු කරගන්නවා. දැන් මේ මිශ්‍රණයට බිත්තර 2ක් එකතු කරගෙන ඒකත් හොඳට කවලම් කරගන්නවා. අපි එළවලු එකතු කරගන්න වෙලාවේ ඉඳන්ම ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගෙන තමයි මේ ඔක්කොම ටෙම්පරාදු කරගන්න ඕන. තෙල් අඩුවෙන් පාවිච්චි කරපු හින්දා නැත්තම් කර වෙන්න බලයි. දැන් බිත්තර දෙකත් හොඳට මේ මිශ්‍රණයට එකතු වෙලා තියෙන්නේ. අපි මේ වෙලාවේදී ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ටිකත් අපි කවලම් කරගන්නමු. ඔන්න ඊළඟට තමයි කපාගත්ත පරාට 3 මේ මිශ්‍රණයට එකතු කරගන්නේ. ඔයාලට පේනවා ඇති මේ පරාට ගොඩක් චූටියට හීනි වෙන්න තමයි කපලා තියෙන්නේ. එතකොට තමයි අපේ කොත්තුව රස වෙන්නේ. දැන් අපේ එළවලු බිත්තර මිශ්‍රණයට පරාට ටික දාලා හොඳට කවලම් කරගමු. මේ ටික ඔක්කොම විනාඩි 1මාරක් විතර හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මේ විදියට තමයි තියෙන්නේ. ඊළඟට අපේ කොත්තුවට හොදි ටිකක් එකතු කරගන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ වෙලාවේදී එකතු කරගන්නේ කිරි හොදි ටිකක්. ඉතින් මේ විදියට කිරි හොදි එකතු කරගත්තාම මාරම රසයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කොත්තුව වේලිලා වගේ නැහැ. හොඳ තෙත ගතියට තියෙනවා. දැන් අපි මේකට හදාගත්ත කිරි හොදි එක හදපු විදියත් ඉක්මනින්ම බලමු. ඇතිලියක් අරගෙන සුදු ලුණු බික් 2ක් විතර, රම්පේ කරපිංචා ටිකක්, උළු හාල් ටිකක්, කුරුඳු පොතු කෑල්ලකුත් දාගමු. තව මේකටම කපාගත්ත ලුණු ටිකක්, පොඩියට කපාගත්ත තක්කලි ගෙඩියකුත් එකතු කරගමු. දැන් මේකටම රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. 3-5 තේ හැඳක්, කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගමු. දැන් පොල් කිරි අඩු කෝප්ප 2මාරක් විතර එකතු කරගෙන මේ ටික හොඳට කවලම් කරගෙන ලිප ඔන් කරගමු. දැන් මේ කිරි හොදි එක හොඳට පැහෙනකම් හොඳින් කවලම් කරම උයා ගන්න ඕනේ. දැන් අපි ලිප ඔෆ් කරගෙන දහි යොෂ ටිකක් එකතු කරගමු. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කොත්තුව හදාගත්තේ. හැමදාම හදන විදිහට නැතුව මේ විදිහටත් හදලා රස බලන්න.